විශ්වය ඔබමයි YouTube නාලිකාවට ඔගොල්ලෝ හැමෝම ගොඩාක් ආදරෙන් පිළිගන්නවා. ඉතින් අද අපි වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ මේ වෙලාවේදී ඔයත් එක්ක කතා නොකර no contact period එකක ඉන්න ඔයාගේ පාර්ට්නර්. එහෙම නැත්නම් ඔයාගේ යාළුවෙක් හරි වෙන ඕනම කෙනෙක්ට හරි ඔයාව මතක් වෙන්න පණිවිඩයක් යවන්න තමයි අපි අද හදන්නේ. එයාට ඔයාට කතා කරන්න හිතෙන්න එයාට ඔයාව මතක් කරවන්න තමයි අපි හදන්නේ. ඉතින් මේක මේ දේට විතරක් නෙමෙයි ඔයාට ඕනේ හැම දෙයක්ම ලබා ගන්න ඔයාට අවශ්‍ය ඕන දෙයක් ලබා ගන්න මේ ටෙක්නික් එක ඔයාට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් අපි කලින් වීඩියෝ එකේදී කතා කරා මේ වෙලාවේ no contact period එකක ඉන්න ඔයාගේ පාර්ට්නර්ට ඔයාට කතා කරන්න හිතෙන්න කොච්චර ලොකු ප්‍රතිශතයක් තියෙනවද කොච්චර හැකියාවක් තියෙනවද කියලා. ඉතින් ඒ වීඩියෝ එකේදී මම කිව්වා අපේ හිතේ තියෙන ධනාත්මක බවත් එක්ක මේ හැම දෙම අපිට ඕනි විදිහට වෙනස් කරගන්න අපිට පුළුවන් කියලා. අන්න ඒ නිසා ඔයා ගොඩක් හොඳ විශ්වාසකින් මේ ටෙක්නික් එක කරොත් අනිවාර්යෙන්ම ඔයාට මේකෙන් හොඳම හොඳ ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන් වෙනවා. ඉතින් වීඩියෝ එක පටන් ගන්න ඉස්සෙල්ලා මම ඔයාට ගොඩක් ආදරෙන් මතක් කරනවා තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් ඔයා channel එකත් subscribe කරලම වීඩියෝ එක ඉස්සරහට බලන්න එකතු වෙන්න කියලා. ඉතින් ඔයාට මේ ටෙක්නික් එක කරන්න අවශ්‍ය වෙන්නේ සුදු පාට කොලයක් සහ රතු පාට පෑනක්. මේ දෙක ඔයා ලෑස්ති කරලා තියාගන්න. ඒ වගේම ඔයා මේ දේ කරද්දී ඔයා හොඳ විශ්වාසයෙන් මේ දේ කරන්න ඕනේ. ඔයාගේ හිතේ කොයිම වෙලාවකවත් සැකයක් තියාගන්න එපා. මේක හරියයිද? මේකෙන් මට රිසල්ට් එකක් ලැබෙයිද? කොච්චර කල් යයිද මේක හරියන්න? එහෙම කියලා ඔයා හිතේ සැකයක් ඇති කරගෙන මේ දේ කරන්න එපා. ඔයාට එහෙම හිතෙනවා නම් ඔයා මේ ටෙක්නික් එක කරන්න එපා. මොකද අපේ හිතේ තියෙන විශ්වාසය ධනාත්මක බවත් එක්ක තමයි මේ හැම දෙයකම ප්‍රතිඵල කොච්චර ඉක්මනට එනවද කොච්චර පරක්කු වෙනවද කියන එක තීරණය වෙන්නේ. ඉතින් ඔයාට ඉක්මනින් ප්‍රතිඵල ගන්න ඕනේ නම් ඔයා හොඳ විශ්වාසකින් මේ දේ කරන්න ඕනේ. ඉතින් මුලින්ම ඔයා සුදු පාට කොලයක් අරගෙන ඔයා කාන්තාවක් නම් ඔයා මේකේ පැත්තකින් අඳින්න ඕනේ කාන්තාවකගේ රූපයක්. ඔයා පිරිමි කෙනෙක් නම් ඔයා අඳින්න ඕනේ පිරිමි කෙනෙකුගේ රූපයක්. හැබැයි මේක ලස්සනට පිළිවෙලට තියෙන්න ඕන කියලා දෙයක් නැහැ. අපි අර සාමාන්‍ය අඳින්නේ පොඩි ළමයි චිත්‍ර. අන්න ඒ වගේ පිරිමි කෙනෙක්ගේ හරි කාන්තාවකගේ හරි රූපයක් ඔයා මේ කොලේ එක පැත්තකින් අඳින්න ඕනේ. ඊට පස්සේ ඊට ඉස්සරහින් චුට්ටක් එහායින් ඔයා අඳින්න ඕනේ වලාකුළක හැඩයක්. අපි අර වලාකුළු අඳින්න පොඩි ළමයි චිත්‍ර අඳිද්දි අන්න ඒ විදිහට වලාකුළක හැඩයක් අඳින්න. ඒක ටිකක් ලොකුවට අඳින්න. මොකද ඒක ඇතුලේ අපිට අපේ බලාපොරොත්තුව ලියන්න ඕනේ. ඊට පස්සේ ඔයා ඇඳපු ඒ කාන්තාවගේ හරි නැත්නම් පිරිමි කෙනාගේ හරි ඔළුව ළඟ ඉඳලා වලාකුළ ළඟට තිත් පේලියක් අඳින්න. ඔළුවේ ඉඳලා ඔළුවේ ගෑවෙන විදිහටයි වලාකුළේ ගෑවෙන විදිහටයි තිත් පේලියක් අඳින්න. මම පුළුවන් වුණොත් ඔයාලට මෙතනින් පින්තූරයක් දාන්නම් කොහොමද හරියටම මේක අඳින්නේ කියලා. මේ විදිහට ඔයා තිත් පේලිය ඇඳලා ඊළඟට ඔයා මේ වලාකුළ ඇතුලේ ඔයාට ඕන බලාපොරොත්තුව ලියන්න ඕනේ. අපි හිතමු ඔයාට ඕනේ ඔයාගේ පාර්ට්නර්ගෙන් කෝල් එකක් ගෙන්න ගන්න. ඔයාගේ පාර්ට්නර්ගෙන් පණිවිඩයක් ලබා ගන්න තමයි ඔයාට ඕනේ. එහෙමනම් ඔයා මේ වලාකුළ ඇතුලේ ලියන්න ඕනේ ඔයාට ඒ දේ දැන් ලැබිලා තියෙන විදිහට. අපි උදාහරණයක් ගමු. ඔයාට ඕනේ කමල් කියලා කෙනෙක්ගෙන් කෝල් එකක්. කමල් කියන කෙනාගෙන් ඔයාට දුරකථන ඇමතුමක් ලබා ගන්න තමයි ඕනේ. එහෙනම් ඔයා මේකේ වලාකුළු ඇතුලේ ලියන්න ඕනේ කමල් මට දුරකථන ඇමතුමක් ලබා දුන්නා. ඒකට විශ්වයට ගොඩාක් ස්තුතියි. මේ වගේ හරිම කෙටියෙන් ඔයාට ඕන දේ දැන් ලැබිලා තියෙන විදිහට ලියලා ඊට පස්සේ ලියන්න ඒ දේ ලබා දුන්නට විශ්වයට ගොඩාක් ස්තුතියි කියලා. ඔයාට ඕනෙම බලාපොරොත්තුවක් දැන් ලැබිලා තියෙන විදිහට මේකෙදි ලියන්න පුළුවන්.
ඔයාට රැකියාවක් ඕන නම්, ඔයාට මුදල් ඕන නම් ඒ දේ ඔයාට මේකේ ලියන්න පුළුවන්. ලියලා අවසානට ලියන්න ඕනේ මේ දේ ලබා දුන්නට විශ්වයට ගොඩාක් ස්තුතියි කියලා. ඊට පස්සේ ඔයා මේ ලියපු එක යටින් ඔයා ඉරි 3ක් අඳින්න ඕනේ. ඔයා මේ ලියපු පණිවිඩය යටින් ඔයා ඉරි 3ක් අඳින්න ඕනේ. ඊට පස්සේ ඔයා කොලේ පැත්තකින් ඔයාට දුරකථන ඇමතුම ලබා ගන්න ඕනේ කෙනා. ඔයාගේ මේ no contact period එකේ ඉන්න ඔයාගේ පාර්ට්නර්ගේ නම කොලේ යටින් ලියලා ඒ නම යටිනුත් ඉරි 3ක් අඳින්න ඕනේ. මෙතනදී ඔයා සම්පූර්ණ නම ලියන්න ඕනේ. සම්පූර්ණ නම ලියලා ඒ නම යටිනුත් ඉරි 3ක් අඳින්න ඕනේ. අපි හිතමු ඔයාට කාගෙන් හරි මුදල් ඕනේ කියලා. එතකොට ඔයාට මේ මුදල් ඕන කෙනාගේ නම තමයි මෙතනින් ලියන්න ඕනේ. ඒ වගේම ඔයා ජොබ් එකක් බලාපොරොත්තු වෙනවා නම් මේ ජොබ් එක බලාපොරොත්තු වෙන ආයතනයේ නම හරි එතන ප්‍රධානියාගේ නම හරි ඔයා මෙතනින් ලියලා ඒක යටින් ඉරි 3ක් අඳින්න ඕනේ. ඊට පස්සේ ඔයා කරන්න ඕනේ මේ කොලේ ඔයාගේ පැත්තට 3 පාරක් නමන්න ඕනේ. ඔයාගේ පැත්තට තමයි නමන්නේ 3 පාරක් නමලා ඔයා මේ කොලේ අතට අරගෙන ඊට පස්සේ ඔයාට මේ දේ ලැබුණහම ඔයාට කොච්චර සතුටක් දැනෙනවද? මේ පණිවිඩය ඔයාට ආවහම කොච්චර සතුටක් දැනෙනවද කියලා ඔයා විෂුවලයිස් කරන්න ඕනේ. ඔයාට ඒ දේ ලැබුණට පස්සේ ඔයා ඉන්න විදිහ, සතුටින් ඉන්න විදිහ ඔයා විෂුවලයිස් කරන්න ඕනේ. ටිකක් වෙලා මෙහෙම මේ ගැන හිතලා ඔයා චිත්ත රූප මවලා ඊට පස්සේ මේ කොලේ ඔයා කොහෙන් හරි පරිස්සම් තැනකින් අරන් තියන්න. ඊට පස්සේ ඔයාගේ ප්‍රාර්ථනාව ඉෂ්ට වුණාම ඔයා මේ කොලේ පුච්චන්න ඕනේ. ඉතින් මේ දේ තමයි ඔයාට කරන්න තියෙන්නේ. හරිම සරල ටෙක්නික් එකක්. හැබැයි ඔයා මේක ගොඩක් විශ්වාසයෙන් කරොත් අනිවාර්යෙන්ම ඔයාට හොඳම හොඳ ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන් මේ ටෙක්නික් එකෙන්. ඒ වගේම තමයි ඔයා මේ ටෙක්නික් එක කරපු වෙලාවෙ ඉඳන් කෝ තාම ප්‍රතිඵල ලැබුන්නේ නෑනේ, කෝ තාම හරි ගියේ නෑනේ. එහෙම කිය හිත ඉන්න එපා. හොඳ විශ්වාසයෙන් ඉන්න මේ දේ අනිවාර්යෙන්ම ඉෂ්ට වෙනවා කියලා. එයා කතා කරා කියලා ඔයා හිතන්න. ඒ දේ දැනටමත් වෙලා තියෙන්නේ කියලා හිතන්න. ඔයා හොඳ පොසිටිව් විදිහට හිටියොත් අනිවාර්යෙන්ම මේ දේ ඉක්මනින්ම ඉෂ්ට වෙනවා. ඉතින් මේ දේ තමයි අද වීඩියෝ එකෙන් මට ඔයාට කියලා දෙන්න තියෙන්නේ. වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් වීඩියෝ එකට ලයික් එකක් දාන්න. ඔයාගේ අදහසත් පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේම මගේ channel එකත් subscribe කරන්න අමතක කරන්න එපා. ඉතින් දිගටම එකතු වෙලා ඉන්න. විශ්වය ඔබමයි YouTube නාලිකාවත් එක්ක.